අයිබෝවන්. අද අපි කතා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට ඩිජිටල් පැත්තෙන් උදව් කරන. ඒ කියන්නේ සේවා වගේම උපදේශනත් සපයන තැනක් ගැන එලිවියෝ මාකටිං පුද්ගලික සමාගම. ඔව්. අපේ මේ කතාවට අපි පදනම් කරගන්නේ එලිවියෝ අලෙවිකරණය සහ ව්‍යාපාර උපදේශනීය කියන මූලාශ්‍රය තියෙන තොරතුරු. බලමු ශ්‍රී ලංකාවේ බිස්නස් එකක් ඩිජිටල් ලෝකයේ උඩට ගන්න එලිවියෝ මාකටිං එකෙන් මොන වගේ උදව්වක්ද ලැබෙන්නේ කියලා. ටිකක් ගැඹුරින්. මෙහෙම හිතමුකෝ. දැන් තමන්ගේ බිස්නස් එක Facebook, Instagram වගේ තැන්වල හොඳටම පේන තියෙනවා බූස්ටිං එහෙම කරලා. ඔව්. එතකොට අලුත් කස්ටමර්ස්ලා එනවා. හොඳට වැඩ කරන වෙබ්සයිට් එකක් තියෙනවා. සමහර විට Tamanටම හදපු මොබයිල් ඇප් එකකුත් තියෙනවා. හරි. ඊට අමතරව බිස්නස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අදහසක් ගන්න, උපදෙසක් ගන්නත් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම එකම තැනකින් හම්බෙනවා කියන්නේ ඒක ලොකු දෙයක් නේද? අනිවාර්යෙන්ම. ඒක ඇත්තටම ව්‍යාපාරයකට ගොඩක් වටිනවා. හැබැයි ඉතින් නිකම්ම ඩිජිටල් දේවල් ටිකක් තියනවා කිව්වට මදි. එලිවියෝ වගේ තැනක නියම වැදගත්කම තියෙන්නේ අර යාලා දෙන සේවා ටික. ඒවා එකකට එකක් ගැලපෙන විදිහට එකම අරමුණකට වැඩ කරන විදිහට හසුරවන එකේ. ඒ කියන්නේ එකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. ඔව්. කොටස් වෙන වැඩ කරනවට වඩා ඔක්කොම එකට එකතු වුණාම එන ශක්තිය තමයි වැදගත්. හරි. එතකොට අර මූලාශ්‍රය කියන විදිහට යාලට එක ප්‍රධාන සේවාවක් තමයි ඩිජිටල් අලෙවිකරණය. අර කිව්වා වගේ Facebook, Instagram වල බූස්ටිං කරන එක. ඒ කියන්නේ සල්ලි දීලා තමන්ගේ ඇඩ් එක වැඩිපුර අයට පෙන්වන එක. ඒකම බිස්නස් එකටම හරියන්න විදිහේ ලස්සන ග්‍රැෆික්ස් නිර්මාණය කරන එක, ආකර්ෂණීය දේවල් ලියන එක, ඒ කියන්නේ අන්තර්ගත නිර්මාණය ඒවත් යාලා කරනවා. ඔව් අන්නේතනින්දි තමයි අර මම කලින් කියපු සම්බන්ධීකරණයේ වැදගත්කම එන්නේ. හරි. හිතන්නකෝ දැන් හොඳ බූස්ටිං කැම්පේන් එකක් කරා. කස්ටමර් කෙනෙක් එකට ආකර්ෂණ වුණා. ඒත් ඒ එන කෙනාට විස්තර බලා ගන්න, ලේසියෙන් බඩු ගන්න හරි, මොකක් හරි ගනුදෙනුවක් කරන්න හරි හමන් වෙබ්සයිට් එකක් නැත්නම් ඇප් එකක් නැත්නම් එතකොට වැඩක් නෑනේ. අන්න ඒකයි. ඉතින් එලිවියෝ එකෙන් වෙබ් අඩවි හදන මොබයිල් ඇප් හදන සේවාවක් දෙන නිසා අර කස්ටමර් ගමන සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු පොඩි දේශීය අත්කම් බිස්නස් එකක් කියලා. ඔව්. එයාලා හොඳට බූස්ටිං කරලා ඒ බඩු ගැන උනන්දුවක් හදලා. හරි. ඒ එන අයව හොඳ වෙබ්සයිට් එකට ගෙනල්ලා සමහර වෙලාවට පිටරට ඕඩර් එකක් වුණත් ලේසියෙන්ම දාන්න පුළුවන් ඇප් එකක්කුත් දීලා තිබ්බොත්. ඔව්. ඒ කියන්නේ පොඩි බිස්නස් එකකට ලොකු ගමනක් යන්න පුළුවන් නේද? ඒක විතරක් නෙවෙයිනේ. දැන් ඔය වගේ බිස්නස් එකකට එන ප්‍රශ්න තියෙනවනේ, අභියෝග. අන්න ඒවට උත්තර හොයන්න, ඊළඟට මොකද කරන්න කියලා ප්ලෑන් හදන්න. ඒ කියන්නේ බිස්නස් කන්සල්ටිං, ව්‍යාපාර උපදේශනය ටෙලිවියෝ එකෙන් දෙනවා. ඒ කියන්නේ ටූල්ස් ටික දෙනවා වගේම ඒව හරියට පාවිච්චි කරලා දියුණු වෙන්න පාර කියලා දෙනවා. හරියටම. අන්න ඒක තමයි වැදගත්. අතර බඩු ටික දෙනවා වගේම ඒකෙන් වැඩක් ගන්න ඇරිත් කියලා දෙන එක. එතකොට මේ ඔක්කොම දේවල් එකම තැනකින් එකම කණ්ඩායමකින් ගන්න එකේ තියෙන ලොකුම වාසිය මොකක් කියලාද අර මූලාශ්‍රය කියන්නේ? එතනදී යාලා කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ ඩිජිටල් ස්ට්‍රැටජි එක. ඒ කියන්නේ සැලස්ම එකම විදිහකට පරස්පර නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන එක. හරි. දැන් එක තැන් වලින් සේවා ගත්තොත් සමහරවිට එකක් කරන දේ අනිත් එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒත් මේ වගේ එකම කණ්ඩායමක් එක වැඩ කරනකොට ඒ අවුල නැහැ. ප්‍රතිඵල ගොඩක් වෙලාවට වඩා හොඳයි. ඉලක්කයට යනවා. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් එලිවියෝ මාකටිං කියන්නේ ලංකාවේ බිස්නස් වලට ඩිජිටල් ලෝකේ ශක්තිමත්ව ඉන්න ඕන කරන අර ඩිජිටල් මාකටිං බූස්ටිං ලස්සන ඩිසයින් කරන එක, කන්ටෙන්ට් හදන එක, වෙබ්සයිට්, මොබයිල් ඇප් හදන එක. ඒ වගේම මේ ඔක්කොමටම පාර කියන ව්‍යාපාර උපදේශනය කියන හැම දෙම එකම තැනකින් දෙන ඇත්තටම නැතුවම බරි උදව්වක් දෙන කණ්ඩායමක්. ඔව්. තව පොඩි දෙයක් තියෙනවා අවසාන වශයෙන් හිතන්න. මොකක්ද? මේ විදිහට අර ඩිජිටල් ටූල්ස් ටිකයි බූස්ටිං වෙබ් ඇප් වගේ දේවල් සහ අර උපාය මාර්ගික උපදේශනය. ඒ කියන්නේ කන්සල්ටිං එකයි එකට එකතු කරන එක. ඒක නිකම්ම සේවා ටිකක් දෙනවට වඩා එහා ගිය දෙයක් නේද? මේ එකතුව. මේ කොම්බිනේෂන් එක ලංකාවේ ව්‍යාපාර තමන්ගේ ප්‍රශ්න දිහා බලන විදිය, ඒවා විසඳන විදිය, දියුණු වෙන විදිය ඒක මූලිකවම වෙනස්